දන්නවද මගේ යාළුවන්ට? ඉතින් ඔන්න මම ඔයාලට අද අලුත් පාඩමක් අරගෙන ආවා. මේ පාඩම සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි කතා කරනකොට අපි දන්නේ නැතුව කරන පොඩි පොඩි මිස්ටේක්ස්. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා අපි දන්නේ නැතුව පොඩි පොඩි මිස්ටේක්ස් වෙනවා අපේ අතින්. ඉතින් ඒ වගේ දෙයක් තමයි අද පාඩමෙන් මම කියලා දෙන්න යන්නේ. මේ වීඩියෝ එක බැලුවට පස්සේ අපහු ඒ මිස්ටේක් එක ඔයත් කළා නම් අදින් පස්සේ කරන්න යන්න එපා. හරි. ඉස්සෙල්ලා බලමු අපි මොකක්ද මේ මිස්ටේක් එක කියලා. ඉක්මනට එහෙනම් අපි යමු පාඩමට. ගොඩක් අය කියන දෙයක් තමයි මෙන්න මේක. ඔහු මැරි කරලා ඉන්නේ ටීචර් කෙනෙක්ව. ඒක කියන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ මෙන්න මෙහෙම. He is married with a teacher. He is married with a teacher කියලා තමයි කියන්න පුරුදු වෙලා ඉන්නේ. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම වැරදි. with කියලා දාපු ගමන් සම්පූර්ණයෙන්ම වැරදි. ඒක හරියටම කියන්නේ he is married to a teacher. He is married to a teacher. ඒ කියන්නේ ඔහු මැරි කරලා ඉන්නේ ගුරුවරයෙක්ව. එතකොට with කියන එක නෙමෙයි හරිනම් දාන්න ඕනේ. මොකද්ද? to කියන එක තමයි දාන්න ඕනේ. He is married with a teacher නෙවෙයි එහෙනම් he is married to a teacher. මම හිතනවා ඒක ඔයාලට තේරෙන්නේ නැති කියලා. මම ඒ වගේම සරල උදාහරණ දෙකක් ඔයාලට කියලා දෙන්නම් තව. Kamal is married to a doctor. කමල් මැරි කරලා ඉන්නේ ඩොක්ටර් කෙනෙක්ව. Kamal is married to a doctor. ඊළඟ එක තමයි Savani is married to a chef. Savani is married to a chef. ඒ කියන්නේ Savani මැරි කරලා ඉන්නේ chef කෙනෙක්ව. මේකෙත් ඔයාලට කියලා දෙන්න දෙයක් තියෙනවා. ගොඩක් කට්ටිය කියන්නේ මේක chef කියලා. CH කියලා දැක්කම chef කියලා ප්‍රොනවුන්ස් කරනවා. හැබැයි ඒකේ හරිම ප්‍රොනන්සියේෂන් එක chef. මොකද chef කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්න ඕනේ. එහෙම නැතුව chef කියලා කියන්න යන්න එපා. ඔයාලා මෙච්චර කල් chef කියලා කිව්වනම් ඒක කියන්න යන්න එපා. chef කියලා තමයි එහෙනම් කියන්න ඕනේ. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට මේ දේ හරියටම තේරෙන්නේ නැති ගොඩක් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් මම මුලදී කිව්වා වගේම අපහු මේ වැරද්ද ඔයාලා මෙච්චර කල් කරා නම් අපහු මේ වැරද්ද අදින් පස්සේ කරන්න යන්න එපා. හරි. එහෙනම් ඒකත් මතක තියාගන්න. ඉක්මනටම එහෙනම් අපි අලුත් පාඩමකින් හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.